ඉතින් ගිය සැරේ වීඩියෝ එකේදී අපි අවුරුද්දට shopping කරන්න ගියේ මහරගම ලේඩි ජේ එකට. අපි අද යන්නේ බොරැල්ල ලේඩි ජේ එකට shopping කරන්න. අපි බලමු ඒකට මොනවද ඇවිල්ලා තියෙන අලුත් items, අලුත් ඇඳුම් මොනවද කියලා බලමු. බොරැල්ල ලේඩි ජේ එක තියෙන්නේ 100 මාර්ගාංක 103 බොරැල්ල කොටුව බස්මල හන්දියත් අතර තමයි පිහිටලා තියෙන්නේ පාරායනෙම. ඉතින් අපි මේ ගිය දවස වෙනකොට රාමසාන උත්සවයට ගොඩක් ළඟයි. ඒක නිසා ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා. ලේඩි ජේ බොරැල්ල එකේ මහරගම ඒවට වැඩිය ගොඩාක් varieties තිබුණා. ඇඳුම් වලින් විතරක් නෙමෙයි home wear appliances හැම එකෙම අලුත් trending items ඇවිල්ලා තිබුණා. ඉතින් අපි අද බලමුකෝ කොහොමද ඒවා මිල ගණන් එහෙම කියලා. දැන් මම මේ ඉන්නේ ladies section එකේ. ඇත්තටම මේකේ ගවුම් එහෙම ගොඩාක් තිබුණා. රුපියල් 890 ඉඳලා ඉහළට වගේ මිල ගණන් වලට බතික් ගවුම් එහෙම ලස්සන ඒවා තිබුණා. මේ දවස්වල උත්සව සමය නිසා ලේඩි ජේ ආයතනය රාත්‍රී 10 වෙනකන් ඇරලා තියෙනවා. ඉතින් ගොඩක් අය වැඩ ඇරිලා ගිහිල්ලා රාත්‍රී 10 වෙනකන් shopping කරන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඒක නිසා රාත්‍රියට ඇත්තටම ගොඩක් සෙනග වැඩි. මම දැන් දවස් 2-3ක්ම ගියා. රාත්‍රියට තමයි ගොඩක් සෙනග හිටියේ. මම කලින් ඇවිල්ලා ගත්ත ඇඳුම් 2-3ක් තිබුණා. මේ පොඩි කට්ටියගේ අම්මට ගත්ත ඒවා sizes මාරු කරන්නේ. ඒක නිසා මම දෙතුන් වතාවක් මට යන්න සිද්ධ වුණා ලේඩි ජේ එකට. එතකොට තමයි මම දැක්කේ ඇත්තටම මේ දවල් කාලයට වැඩිය රාත්‍රියේ ගොඩක් සෙනග ඉන්නවා කියලා. සතිය දවස්වල නම් අඩු ඇති. ඉරිදා සෙනසුරාදාට නම් ඉතින් weekends නිසා ගොඩක් අය shopping යනවානේ. මහරගම ලේඩි ජේ එකට වැඩිය ඇත්තටම මේකේ ලොකු සාරි කලෙක්ෂන් එකක් තිබුණා. බතික් සාරි එහෙම 2500 ඉඳලා වගේ ඉහළට තිබුණා. ready-made blouses තිබුණා සාරි වලට අඳින. ඒ වගේම අන්ඩර්ස්කර්ට් වලටත් රෙදි මෙතනින්ම ගන්න පුළුවන් නිසා ඒක ලොකු පහසුවක් වෙනවා. නැත්නම් සාරිය මෙතනින් අරගෙන ලයිනින් වලට ස්කර්ට් එකට වෙනම තැනකට යන්න වෙනවනේ ගන්න. මේ කොටසේ තියෙන්නේ denim trousers
ඇත්තටම රීසනබල් ප්‍රයිසස් වලට මෙතනින් මම දැක්ක තියෙනවා ටීනේජ්ලට සයිසස් වලටත් තිබුණා, ලොකු අයටත් ගන්න තිබුණා. එක එක මෝස්තර වලින් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා ඩෙනිම් වල. මේ තියෙන්නේ ටී-ෂර්ට්ස් ඩෙනිම් වලට අඳින ක්‍රොප් টොප්ස් එහෙම තිබුණා. සිම්පල් ඒවා ඉඳලා එක එක මෝස්තර දාපු ඒවා තිබුණා. මේ වගේ ක්‍රොප් টොප් තිබුණා රුපියල් 1250 වගේ ඉඳලා ඉහළට. අනිත් උත්සව කාලවලට වැඩිය මං මේ සැරේ දැක්ක වෙනසක් තමයි ලේඩි ජේකේ වෙනස්කම් ගොඩක් කරලා තිබුණා. ලේඩීස් සෙක්ෂන් එකේ පොඩි බබාලා අරගෙන යන අම්මලාට බබාලාට ෆීඩ් කරන්න ෆීඩින් ඒරියා එකක් හරි ගස්සලා තිබුණා.
මේ තියෙන්නේ kids section එක. ජෙන් සෙක්ෂන් එකේ නම් මට ගොඩක් වීඩියෝ කරගන්න බැරුව ගියා. ඇත්තටම ඒකෙත් රීසනබල් ප්‍රයිසස් වලට ගොඩක් අලුත් අයිටම්ස් දාලා තිබුණා. ඇත්තටම කිව්වොත් ලීඩිජේක හෝම්වෙයා ස්ටෝර් එකක් නිසා අපිට එකම වහලක් යටින් අපිට ඕන ඔක්කොම අවශ්‍ය දේවල් ගෙදරට අවශ්‍ය බඩු හැම දෙයක්ම ගන්න පුළුවන්. සපත්තු සෙරෙප්පු ඉඳලාම හැමදේම එකේ තියෙනවා. ෆැබ්‍රික්ස් ඕන ෆැබ්‍රික්ස්, door curtains, home appliances, kitchen items හැම දෙයක්ම එකේ තියෙන electrical items වල ඉඳලා හැමදේම තියෙනවා එකම වහලක් යටින් ගන්න. ඒක අපිට ලොකු පහසුවක් කාල වේලාව ඉතුරු කරගන්න පුළුවන්. අපි දැන් ඇඳුම් තෝරගෙන ඉවරයි. දැන් අපි යන්න හදන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට. ඒක තමයි කැෂියර් ඉන්නේ. ගෙදරට අවශ්‍ය අනිකුත් කිචන් අයිටම්ස්, හෝම්වෙයා, අප්ලයන්සස් එහෙම ගන්න යන්න තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට. ඒකට අපිට යන්න ලිෆ්ට් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වුණාට ඒකේ එක සැරයකට යන්න පුළුවන් 8 දෙනාටයි. ඉතින් ඒකෙන් ටිකක් වෙලා යනවා. එතකොට කාලය අපරාධ නිසා අපි හිතුවා හෙමින් මේ තියෙන අයිටම්ස් බල අපිට තව ගන්න මොනවා හරි තියෙනවා නම් ඒවත් තෝරගන්න පුළුවන් කියලා හෙමින් සැරේ පල්ලෙහාට බහින්න. මම ඉස්සරහට පෙන්නන්නම් ඕගොල්ලන්ට අලුත් අවුරුද්දට දැන් අපි ගෙවල් අලුත් කරනවානේ. එතකොට ඒකේ හෝම් ඩෙකරේෂන්ස් වලට ඕන කරන එහෙම ලස්සන මල් වැල්, ෆ්ලවර් බාස්කට්ස්, ෆ්ලවර් වාසස් එහෙම හරි ලස්සන ඒවා තිබුණා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මගේ YouTube channel එකත් එක්ක. මේ තියෙන්නේ ලස්සන හුරුබුහුටි ටේබල් බින් එකක්. පොඩි කට්ටියගේ පොත් මේසේ එහෙම අස් කරගන්න ඒගොල්ලන්ට ලේසි වෙන්න තියලා දෙන්න පුළුවන්. ඒක හරි ලස්සනයි ඒක. මේ ටිෂු බොක්ස් එක රුපියල් 850ක් වෙනවා.
මේ ලස්සන ඕපින් ෆ්ලවර් වාස් එක රුපියල් 2250ක් වෙනවා. ඇත්තට මේක හරියම ලස්සනයි. ඇත්ත ඕපින් වාස් එකක් වගේමයි.
මෙතන තියෙන්නේ කේක් හදන්න ගන්න ඕන උපකරණ කටර්ස් අයිසින් බෑග් ඒ වගේ දේවල් ගොඩක් තිබුණා එතන තෝරලා අපිට ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔයගොල්ලන්ට වීඩියෝ එක නවත්තන්න තිබුණා කියලා හිතුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. ඉතින් එන්නම් පරිස්සමින් ඉන්න.